දැන් අපි මානවයා ගත්තොත් දැන් මන උස්සා මනුෂ්‍යා කියලා කියනවා. මනස උස්සා ගත්ත නිසාම සොබා දහම නැත්තම් සොබා දහමම අපිට දෙනවා සෙක්ෂුවල් ෆ්‍රීඩම් එක. ලිංගික නිදහස. මේ ලිංගික නිදහස අපිට දෙන්නේ අපිට බුද්ධියකුත් එක්ක, චින්තන ශක්තියකුත් එක්ක. මොකද ගහකොළ සහ සත්ව ලෝකයට ඒ ලිංගික නිදහස දීලා නැහැ. හේතුව ඒගොල්ලන්ට චින්තන ශක්තිය නැති නිසා. මිනිසාට චින්තන ශක්තිය දීලා ඒත් එක්කම සෙක්ෂුවල් ෆ්‍රීඩම් එකක් දෙනවා. නමුත් අවාසනාවකට මිනිසා එක මිස්යුස් කරනවා. මේ මිස්යුස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දිගින් දිගටම මේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. මේක ටිකක් ප්‍රොෆවුන්ඩ්ලි ගැඹුරින් හිතන්න ඕන එකක්. සුපර්ෆිෂියලි නිකන් අර සබ්ජෙක්ටිව් ඇන්ගල් එකකින් නිකන් විෂයානුබද්ධව පුංචි කෑල්ලක් අරගෙන ඒක විග්‍රහ කරලා මේ සමස්ත ප්‍රශ්නට උත්තර හොයන්න බෑ.